සුබම සුබ දවසක් කියලා මගේ යාළුවෝ හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම අද අරගෙන ආවේ හල් වේ කට්ටෙන් හල් ගාලා හල් වලින් පිට්ටු හදන විදිය ගැන වීඩියෝ එකක්. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මුලින්ම මම හල් ටික පොතු ඉවත් කරගෙන ඊට පස්සේ ඒ වටේ තියෙන මේක සූර ගන්නවා. සූරලා තියෙනවා රතු පාට මේ පැලයක් වගේ ඒක ගලවලා අයින් කරලා ඊට පස්සේ ඒව අහු වුණොත් එහෙම කන්න බෑ. ඒ නිසා ඒව ගලවලා අයින් කරන්න ඕනේ. ගලවලා අයින් කරලා ඊට පස්සේ මම ඒක වතුරට දානවා. වතුරට දාලා වතුරේ දවසක් තියන්න ඕනේ හල් ටික පෙඟෙන්න. ඊට පස්සේ දවස් තමයි මේ මම හල් ටික දැන් අරගත්ත පැය 24ක් විතර වගේ තියලා තමයි මේ අරගෙන තියෙන්නේ. ඉතින් මට හයිම වෙලා තිබ්බේ ගා ගන්න ලේසි හින්දා. ඉතින් මම දැන් බලමු අපි හල් ටික ගන්න කොහොමද කියලා. ඉතින් මම අද වේ ගන්නේ හල් වේ කටුවෙන්. සමහර අය සැමන්ටින් එකකින් ගන්නත් පුළුවන්. ඒක චුටි චුටිට සිදුරු හදාගෙන. මට හිතුණා ඒකට වැඩිය මේකෙන් ගන්න එක ලේසි කියලා. මාත් මේ පළවෙනි වතාවට තමයි හල් වේ කටුවෙන් දාලා හල් පිට්ටු හදන්නේ. මම ඉතින් try කරලා බැලුවා. ඒක හොඳයි ලේසි ගන්න. ඉතින් ඔයාලත් බලන්න එහෙම. මම දැන් මේ හල් ටික ගාගෙන දැන් අපි රෙදි කෑල්ලකට දාලා හල් ටික වතුරේ දාන්න ඕනේ. රෙදි කෑල්ලකට දාලා රෙදි කෑල්ල හොඳට තද වෙන්න ගැට ගහන්න ඕනේ. ගැට ගහලා ඊට පස්සේ වතුර එකක් පුරවලා ඒකට දාලා සාමාන්‍ය ගානට වතුර වලෙන් විතරලා යන ප්‍රමාණය වෙන විදියට ටැප් එක ඇරලා පැය 4ක් වගේ සාමාන්‍ය ගානට මේ ගානට වගේ ටැප් එක ඇරලා තියන්න ඕනේ. මොකද මේ හල් වල තියෙන තිත්ත ගතිය හොඳට යන්න ඕනේ. මම මේ පැය 6කට 7කට විතර පස්සේ අරගෙන මේ හොඳට දැන් මේ වතුර මිරිකලා තිත්ත යවලා මේ ගන්න හදන්නේ දැන් පිට්ටු හදන්න. ඉතින් අපි බලමු දැන් පිට්ටු හදන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ හොඳට මිරිකලා ගත්තු හල් පිටි ටික. දැන් වතුර නැති වෙන්න හොඳට මිරිකලා තියෙන්නේ. දැන් වේලිලා වගේ තියෙන්නේ. මේවා මිරිකලා ගත්තම තිත්ත ගතියක් නැති වෙනවා. ඉතින් මේ තියෙන්නේ මම භාජන දෙකකට වෙන් කරගත්තා. මට එච්චර වැඩි හින්දා ඊටු ටික ෆ්‍රිජ් එකට දාලා තියෙනවා. මම අද හදන්නේ පිට්ටු හරිස්චන්ද්‍ර පිටි එක කඩෙන් ගෙනාවේ හාල් පිටි එක. ඉතින් පොල් ඕනේ. හාල් පිටි එකට දාලා හාල් පිටි එකටම පොලුත් දාලා හාල් පිටිත් දාලා කවලම් කරලා ලුණු චුට්ටකුත් දාලා රස අණුව ලුණු දාගන්න. ඒකලා ඊට පස්සේ වතුර පොඩ දාලා සාමාන්‍යයෙන් අපිට තේරෙනවනේ අපිට පිට්ටු හදනකොට අපිට මේ ප්‍රමාණය ඇති කියලා. ඒ ඇති කියලා හිතන ප්‍රමාණයට වතුර දාගෙන සාමාන්‍යයෙන් අපේ අතේට ගුලියක් ගත්තම මේ ගුලිය අතේ ගුලි වෙන ප්‍රමාණයට වගේ දාලා වතුර අනා ගන්න. හුඟක් වතුර දාන්න යන්න එපා. මොකද මේ හල් පිටි වතුරේ දාලා තිබුණ නිසා වැඩි වතුර අහන්නේ නැහැ. ඒ නිසා පොඩ වතුර දාලා අනා ගන්න. ඉතින් මමත් එහෙම තමයි කරේ. පොඩ වතුර දාලා අනාගත්තා. ඊට පස්සේ අපි පිට්ටු බම්බුව ලිපේ මම වතුර එකක් රත් වෙන්න ලිපේ තියලා තිබ්බේ කලින්. පස්සේ ඉතින් මේ ගානට වගේ අනා ගන්න. ඒ ගාන තමයි හරියන ගාන. නැත්තම් වතුර වැඩි වුණොත් එහෙම පිට්ටු හදා ගන්න අමාරුයිනේ. කන්න බැරි වෙනවා. ඊට පස්සේ ගලව ගන්නත් අමාරුයි. ඉතින් මම දැන් පිට්ටු බම්බුවේ තමයි අද මම පිට්ටු හදන්නේ. ඉතින් මම දැන් මේකට දාගෙන වතුර එක රත් වෙන තියලා තිබ්බේ. ඒකෙන් තියලා පිට්ටුව හදාගන්න විදිය අපි බලමු එහෙනම්. ඉතින් මම මුලින්ම යටට පොල් ටිකක් දානවා. එතකොට ගලව ගන්න ලේසි හින්දා. ඊට පස්සේ තමයි පිටි ටික දාන්නේ. ඉතින් විනාඩි 7ක් විතර වගේ යද්දී පිට්ටු එක හරියනවා. ඊට පස්සේ ඉතින් තියෙන්නේ අපිට පිට්ටු එක ලිපෙන් බාලා අරගෙන වතුර එක එහෙමම ලිපේ තියන්න. මොකද තව පිට්ටු
හදන නිසා වතුර එක එහෙම මම ලිපේ තියලා තිබුණේ. ඊට පස්සේ ඒක විනාඩි 7කට විතර වගේ පස්සේ අරගෙන යටට හැන්දක මිටක් හරි මොනවා හරි ලී චූටි මිටක් දාලා යටින් තද කරාම අපිට පිට්ටු පම්පුවෙන් ගලව ගන්න පුළුවන්. ඊට පස්සේ ලේසියෙන්ම ගලව ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම අද හදපු පිට්ටු, හල් පිට්ටු. ඉතින් ඔයාලත් හදලා බලන්න. හරිම රසයි. වෙනදා හදන පිට්ටු වගේ නෙමෙයි. ඒක කියන්න තේරෙන්නේ නැහැ. පුදුම තරම් මාරම රසක් තියෙන්නේ. ඉතින් මම හල් පිට්ටු කන්න හස්බන්ඩ්ට සුදු හොදි ඕනි කිව්වා. එයාට ගඟේ මාළු හදන්න කිව්වා. ඉතින් මාළු කරියක් හදලා